ආයි මගේ රත්තරන් යාළුවේ ඉතින් ඔන්න ගෙනාව පැනල් එක මේ අන්තිමටම දාලා තියෙන පැනල් එක අන්තිමටම දාලා තියෙන පැනල් එක ඔයාට දාගන්න ඕන කොහමද කියලා. ඉතින් ඔයා දැන්ටම පැනල් එක දාන්න දන්නවනේ. ඉතින් ස්ටාර්ට් චීට් එක ඔබන්න ඊළඟට ස්ටාර්ට් සර්වර් එක ඔබන්න. ඔය විදිහට තමයි පැනල් එක දාන්න තියෙන්නේ. මේකේ නෝරෙකුවිල් කවුරුත් ගන්න යන්න එපා. මොකද රිස්ක් නිසා පොඩ්ඩක් මං කියන්නේ ගන්න යන්න එපා කියලා. ඔයාලා එම්බොට් එක ඔන් කරගන්න ඊළඟට ඔයාලා USB ලයින් එක ඔන් කරගන්න. අම්මට හැමනේ එන්න මොකද්ද බය වුනේ? හරි ෂෝ කෙලිය නේද? හරි. ඒව වැඩක් නෑ මචං. අපේ පොඩි එකා ලොග්ගුණ account එකට හරි ඒවෙන් වැඩක් නෑ. අපි ආයේ යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා මේ ඉතුරු ෆන්ක්ෂන් ටිකක් මම ඔන් කරගන්නම්. දැන්ටපත් ඔයාලා දන්නවා ඇති මේ අපේ මේ කට්ටියට කියලා තියෙන සතියක් කරගන්න මේන් ID ගන්න යන්න එපා කියලා ගරින් එකේ සිකියුරිටි පැච් එක නිසා. ඉතින් බොස් මෙන්න මේ පැනල් එක මේ ඔයා පොඩක් දවස් දෙක තුනක් ගාලා බලන්න normal account එකේ. හරිද? දැන්ට දාලා තියෙන latest පැනල් එක තමයි මෙන්න මේක. ඉතින් ඔයාලා මේ මෙතන ගහනට වඩා හොඳ ඇතුළට කියලා ගහලා බලන එක. මොකද මෙතන සමහරුන්ට වැඩ කරන්නේ නැහැ. ඒක නිකන් normal. හරිද? ඒක අවුලක් ගන්න එපා. අර තියෙනෝනේ බම් පැනල් ගහද්දි ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට පහු වෙලා ආපු උන්ට එම්බොට් වැඩ නැති සීන් එක. අන්න ඒ වගේ සීන් එක තමයි මේක. ඉතින් මේ ලංකාවේ මේ දවස්වල යනකොටම නිවුස් එක තමයි එක්ස්ටර්නල් පැනල් කාරයෝ බෑන්ඩ් වෙනවා කියලා. ඉතින් බෑන්ඩ් වෙනවා මොන වුණත් මේන් ID ගන්න යන්න එපා. කවුරුවත් පැනල් ගහන කාර් හැමෝටම කියන්නේ ඔයාලා මේන් ID ගාලා කියලා ගන්න එපා. මොකද මේ ගරින් එකේ සම්පූර්ණම සිකියුරිටි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ පච්ච අප්ඩේට් එක නුත් සතියක් විතර යනකම් එයාලා කියලා දෙනවා මේ එයාලගේ අප්ඩේට් එක ඉවර කරන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මේ සුටේ පැනල් කාරයන්ට පොඩ්ඩක් පැනල් ගන්න අමාරු සීසන් එකක් තමයි OB49 එක. ඒදී අපි නවතින්නේ නැහැ මචං. අපි ඉදිරියටම යනවා. තියෙන හැම මගුලම බෑන් කරගෙන හරි කමන්නේ නැහැ. වීඩියෝ එකක් දාගෙන හරි කමන්නේ නැහැ. මම මේ සැරේ හිතාගත්ත මචං තියෙන හැම ලබ්බම වහලා මැප් වීඩියෝ එක දාන්නේ. තියෙන හැම මැප් කෝඩ් එකේ ඊට බහනවයි කියලා. මොකද පට්ට කාලා ගන්නේ මේ බං ඉන්නේ. අයි කියන්න බෑ ගරින් එකෙත් ඉන්නේ මාර කපටිය උන්. අන්න ඒක නිසා. හරි. මෙතෙන් කැපිලා වීඩියෝ එකට යමු. මේ ඔන්න බලාගෙන ස්කෝප් හෙඩ් එක වදින හැටියට ගොඩක් එවුන් මට කියනවා ස්කෝප් කරලා වදින්නේ නෑ බං. ඒ බොට් එක පොඩ්ඩක් තව සැර කරපන්කෝ. ඉතින් ඔය බලාගෙන වදින හැටි මට වදිනවා උඹලට වදින්න නැති වෙන විදියක් නැහැ නේ බං. ගොඩක් උන්න වදිනවා හොඳයි. අර සමහරුන් ඉන්නෝනේ බං. උන් කැමති මවුස් එකවත් ඔබන්න නැතුව නිකන් ඔටෝ ෆයර් වෙනවා නම් ඒකත් ඔටෝ ෆයර් කරලා. එහෙම කරන්න පුළුවන්. ඉතින් මම දෙවියෙන් නෙමෙයි බං. මේ හදලා දීපෙකින් සතුරු වෙලා ගහන කොල්ල ඕන තරම් ඉන්නවා. රීජන් ගාපෙවුනුත් ඉන්නවා. බෝය account ගාපෙවුන් ඉන්නවා. ඉතින් මේ OB49 patch update එක ආවත් හරි ගොඩක් කට්ටිය මේන් ID ගහන්න එපා. මේ මොකද මේ සැරේ නිකන් පොඩ්ඩක් ගරින් එක පොඩ්ඩක් සිකියුරිටි වෙනස් කරනවා. දවසින් දවස පොඩ්ඩක් එයාලගේ ටර්ම්ස් වෙනස් කරනවා වගේ පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නේ. ඒක නිසා සතියක් යනකම් මේන් ID ගන්න යන්න එපා කවුරුවත්. සෙකන්ඩ් ID එකෙන් ගන්න. හරිද? normal account එක ගන්න. ඉතින් අනිත් නිවුස් එක තමයි කස්ටම් ගන්න ඉල්ලපු කට්ටියට කියන්නේ අර පවර්ෆුල් එම්බොට් ඉල්ලපුවා ඉන්නවනේ කස්ටම් දිනන්නම ඕන. අන්න ඒ වීඩියෝ එකත් මම මේ channel එකේම දාන්නම්. ඉතින් මේ ඔයා වීඩියෝ එක බලුවේ නැත්නම් ඒ වීඩියෝ එක කියලා බලන්න අනිවාර්යෙන්. මොකද මේ පැනල් එක මේට වඩා සුපරි පවර්ෆුල්. ඒත් එකම තමයි අපේ Discord server එකේ ඔයා invite link ඉල්ලන්න එපා. Discord server එකේ තියෙන මචං අපේ customers ලාට විතරයි තරහ වෙන්නේ මමත් එක. මොකද මේ කට්ටිය වැඩි වුණාම මේක මේන්ටේන් කරන්න අමාරුයි. බෑ මේක කන්ට්‍රෝල් කරන්න නැහැ, බොට්ලා දාන්න නැහැ. ගියාම එපා වෙනවා. ඒක නිසා මේ අපි වෙනම මේ සර්වර් එක normal පොඩි විදියට හදලා තියෙන customers ලාට විතරක් තියෙන විදියට WhatsApp group එකකුත් තියෙනවා අපේ. ඉතින් ඔයා මගේ WhatsApp නම මාව contact කරගන්න ඕන නම් පැනල් ගැන විස්තර මොනවද දැනගන්න ඕන නම් පැනල් එකක් ගන්න ඕන නම් පැනල් වල අප්ඩේට්ස් වෙන්නේ කොහමද ඔයා දැනගන්න ඕන නම් ඉතින් අනිවාර්යෙන් මේ description එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඔයාලා මේ තව දෙයක් තමයි මචං ඔයාලා ගහනකොට P64 bit emulator නේ ඉල්ලුවේ. ඉතින් මේ බලන්න මගේ FPS හොඳට යනවා. මේ P64 bit මම ගහන්නේ. ඕකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගන්න P64 bit. ඉතින් මේ එනකොල්ලෝ ඔය වාදින වැඩි හොඳටම ඇති. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් අද අපි ගියා.